කට්ටියට අපි ස්පිරි පොට්ටයක් හොයාගත්තා. දැන් අපි යන්නේ ඒක බලන්න. අපේ මේ පළවෙනි වීඩියෝ එක ඔයාලා එකතු වෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා එහෙම එකතු වෙන්න කියලා ආදරෙන් ඉන්නවා. බලන්නකො අපිට යන්න වෙලා තියෙන පාර මඩ ගොඩ. මේ හරි අලිත් ගිහිලා තියෙනවා. මේ සමම් මහත්තයලයි ගෙදරද කරදරයක් වුණා කීවට බලලා යන්න යාවේ. තව මේ වැස්සත් ලං වෙනවා. වෙල්යායක් මැදින් යන්න තියෙන්නේ. කවන්න අපි යන් ඉස්සරහට. උන් බලන්නකො පාරේ ලස්සන. ලස්සන එක වල ලස්සනකුත් නෑ. අපිත් එක වින්ද කියලා ආදරෙන් ඉන්න. ලයික් කරන්න වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අලි ගිහිල්ලා නානලා. අලින්ට වෙන යන්න තැනක් තිබිලා නැහැ මුන්ට. මේ බලන්න. යා. චුට්ටක් ඉස්සරහට ගිහින්පාම වලට පෙන්නන්නම්. ලොකු වෙල්ලායක් තියෙන්නේ. ඒ වෙල්ලාට පැත්තේ යනවා ඇලක්. ඒ ඇලට තමයි දැන් අපි යන්න යන්නේ. දැන් වහින්ද ළඟයි ඔය වෙලාවේ වහින්න. ඔව්. මේකේ කඳු ඇටියක් සුපිරියටම පේනවා. කන්දා. වෙල්ලාට එහා පැත්තෙන් වගේ. බලන්නකො. හොඳ වෙල්ලාට එනවා. ඔයාලට පේනවා ඇති. මේ ඇලකුත් තියෙනවා මෙතන. මේක ගිහලා ඒ ඇලට තමයි වැටෙන්නේ. මේ වෙල්ලා තියෙන. පොඩ්ඩක් උඩට ගියාම බලන්නකො ලස්සන. මට පිට. අර තියෙන අපි වෙන්න කඳු වැටිය. දැන් නම් පොඩ්ඩක් මීදුම් බාලා තියෙන්නේ. ඒ නිසා හරියටම පැහැදිලින අර පේනවනේ වලාකුළු වගේ පාත් වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ආයෙ ගන්න. යා. අර තියෙන අපි දැන් එද්දි හම්බුන ගල අයකින් තමයි අපිට ගොඩට යන්න. අපි යන් ඒකෙන් තමයි පොට්ටේ දින සුපිරි මේක. වෙන්න අපිත් එක යන්න. ඔයාලට අපි යන පාර පෙන්නන්න. බලන්නකො. අන්න අර හරියෙන් යනවා. අපි ඔය කියන ඇල. අවුරුම මේ වගේ දියදි ගහුව එක. ඉස්සේ. වංගු කප ගයිස් ගහලා තියෙන්නේ. ඔව් මට හිනා ගියා. මේක පැලොක් හිටවල මේක. වී ගහලා තියෙන නියරට. බලන්නකො මෙතන ලොකු ගොම්මනක් වගේ එකක් තියෙන්නේ. ඕකෙන් එහා පැත්තට අපි යන්න ඕනේද? බලමු. අපිට යන්න පුළුවන් වේද කියලා. අතන බෙනේකුත් තියෙනවා. මොකක් හරි. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මේකනේ. මේ පැත්තේ යන්න බලමු. හොෙන් කැලේ වැඩිනේ. අපි මේ පැත්තෙන් යන්. බලමුකෝ. බලන්න අලියෙකුත් ගිහිල්ලා. අලි ඉන්නවත් දන්නෙත් නැහැ තාම. තන කැලේ කටු ගොඩක්. අම්මෝ. අපි එතෙන්ට ගිහිල්ලා ගන්නම් කියලා. අපි එතනට ගිහිල්ලා ගන්නම්. බලන්නකො මේ හරි. අයි කටු. මයි කට්ටකුත් යනවා. මම පොඩ්ඩක් මම කට්ට අයින් කරගන්න. දැන් ඇවිල්ලා ගන්න බලාගෙන හිටියද? අපි ගන්න මේ බලන්නකො කන්ද අපිට උඩින් යන්න ඕන. අපි එතනට ගිහිල්ලා ගන්නම්කො. අපි කන්ද උඩ ගල උඩට වගේ ගිහිල්ලා වෙල්ලා පේන විදිහට ඒ තියෙන්නේ කිව්ව ගල. ඒ ඇවිල්ලා වගා පොට්ටේ තියෙන්නේ. ඉඳුන. දියන්කො. ඒ අම්මා වේ. ගලත් සෙල්ලම් ගලකුත් නේ. ඉතින් නරිත් ඉන්නවද මේ නරි බෙට්ටකුත් තියනවා. හේන් ගල. ඕන් ගල. අර තියෙන වෙල. ඕ. මේකේ හැපැත්තම තියෙන්නේ. ආතා මතක් කරන්න බැරුණා තව මොන හරි වීඩියෝ ඕන නම් කියන්න කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා කැමති වීඩියෝ එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. බැරි නම් නිකන් හිටපන්. කවුද මේ කාන්තාර වෙන්නේ නාට්‍ය වෙන්නේ? කවුද මේ මුල්ල? මොනරේ පෙන්නන්න ඉන්න. ඕ පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියා ගයිස්. වැඩක් නෑ. අන්න ගිහලා යනවා. හරි අපි එහෙනම් එතන ගිහිල්ලා ගන්නම්. එතන අපි එහෙනම් යනවා.
අපිට මාර වැඩක් වෙලා තියෙන්නේ. එන ගමන් බිලී කොක්ක වැටලා රුඩහින්. දැන් අපි ඒක අරන් යන්නේ. අරන් ආවිල්ලා හම්බෙමු. එහෙනම් අපි යන්න. අර හරිය තමයි වැටුනේ. ඒ මේ හරිය තමයි වැටුණා දැක්කේ මම. ඔයා ඉස්ස බලන්න මම මෙහෙ බලන්න. මේ තියෙනවා. ඔව් මෙතන තියෙනවා. මේ තියෙන්නේ බිලී කොක්ක. දැකලා නැත්තම් බලාගන්න. Oh my god. අපි දැන් යන්න එතන තියෙන තැනට. අපිත් එක්කම ඉන්න. අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔයාලට පාර පෙන්නන්න. පොඩ්ඩක් ඉන්න. මෙතන තමයි පොට් එක නම් මේ තියෙන්නේ. මේක මෙතන නම් නෙවෙයි. මෙතන නම් නෙවෙයි හරි තැන. අතන තමයි හරි තැන නම් මෙතන අර එතන සැඩපහර වැඩි. ඒ ඉන්න මාළුවන් දෙන්නේ. මෙතන තමයි අපි අල්ලන්න ආවෙන. මුදයිද කියලා බලන්න. අපි ඔයාලට ඉස්සරහා පෙන්නන්න. ඉස්සරහා තියෙන සුපිරි පොට්ටයක්. නාන්න නම් කියාවු තැන. ඔයාලා දන්නවනම් ගැඩවිලි ඉන්න තැනක් තියෙනවා නම් කියන්නේ වැඩිපුරම ගැඩවිලි ඉන්නේ කොයි හරියද කියලා පුළුවන් නම් කමෙන්ට් කරන්න.